ඔයා ට්‍රේඩ් එකක් දාලා ප්‍රොෆිට් කරගෙන ඇවිල්ලා ටිකක් දුර යද්දී ඔයා ලොස් වෙලා තියෙනවද? එහෙනම් මෙන්න මේ වැරදි නිසා තමයි ඔයා ලොස් වෙලා තින්නේ. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. අද මම කතා කරන්නේ TechBam YouTube channel එකෙන්. ඔයා ට්‍රේඩ් එකක් ගත්තට පස්සේ ඒක properly end එක එහෙම නැත්නම් ට්‍රේඩ් එකේ end එක වෙනකම් කොහොමද ඔයා ඒක මැනේජ් කරන්න කියන එක ගැන කතා කරන්න. හරි. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති පොඩි chart එකක්. දැන් මම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් short position එකක් තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මම සෙල් එකක් අරගෙන තියෙනවා. දැන් මේ සෙල් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් entry point එක තියෙනවා. ඒ කියන්නේ මම ට්‍රේඩ් එක ගත්ත තැන තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නොත් එහෙම මේ තියෙන මම ට්‍රේඩ් එක ගත්ත තැන. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මම දීපු stop loss එක. එතකොට මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් take profit 1 එක. ඊට පස්සේ මෙතනින් take profit 2 එක. ඊට පස්සේ අවසාන වශයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් take profit 3 එක. ඉතින් මේක තමයි මගේ ට්‍රේඩින් සෙටප් එක. එතකොට මම ට්‍රේඩ් එක ගත්තේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. මම මෙතන බ්‍රේක් අවුට් එකක් බලලා තමයි ට්‍රේඩ් එක ගත්තේ. අපි මුලින් ඉඳලා කතා කරමු ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයා කරන මිස්ටේක් කීපයක් ඔයා ට්‍රේඩ් එකක එන්ට්‍රි එකක් ගත්තට පස්සේ. කොමන්ම මිස්ටේක් එක තමයි ස්ටොප් ලොස් පාවිච්චි කරන්නේ නැති එක. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා ට්‍රේඩ් කරනකොට පාවිච්චි කරන්න ඕන දෙයක් තමයි මේ ස්ටොප් ලොස් එක කියන එක. මොකද ඔයා හැම වෙලෙම බලන්න ඕනේ ඔයා ලොස් වෙන්න තියෙන සම්භාවිතාවය අඩු කරන්න. උදාහරණයක් විදිහට අපි හිතමු දැන් මම එක්ස්නස් එකේ තමයි මෙතන ට්‍රේඩ් කරන්නේ. එක්ස්නස් එකට මම දානවා $100. එතකොට මේ $100 දාලා මම ට්‍රේඩ් එකක එන්ට්‍රි එකක් ගත්තට පස්සේ අපි හිතමු මම ස්ටොප් ලොස් තියන්නේ නැතුව මේ ට්‍රේඩ් එක රන් කරනවා කියලා. එතකොට ඔයාගේ account එකේ තියෙන balance එක අපි දාන පැත්ත නැතුව අනිත් පැත්තට ගියොත් එහෙම ලොස් වෙලා යනවා. ඔයාගේ හොඳටම දන්න දෙයක්. ඉතින් ටික ලොස් වෙලා ගිහිල්ලා ඔයාගේ account එක wash වෙන එක දක්වාම ඔයාට සිද්ධ වෙනවා account එක wash කරගන්න. එතකොට අපි stop loss එකක් පාවිච්චි කරා නම් මේක වෙන සම්භාවිතාවය අපිට සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔයා $100ක් නම් දැම්මේ. ඔයා stop loss එක අපි හිතමු pips 100ක් වගේ තියා ගන්නවා කියලා. 0.01 වලින් ඔයා ට්‍රේඩ් එකක් දැම්මොත් එහෙම ඔයාට එතන $10ක් වගේ තමයි නැති වෙලා යන්නේ. එතකොට ඔයාට ට්‍රේඩ් 10ක් ඔයාට රන් කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඔයා full accurate ට්‍රේඩ් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට 70%ක 80% විතර ප්‍රොෆිට් එකක් බුක් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒක මම එහෙම කියන්නේ අපිට හැම ට්‍රේඩ් එකකම 100%ක් හරියයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අපිට සාමාන්‍යයෙන් 70%වත් 80%ක් තියාගත්ත කියන්නේ ඔයා ට්‍රේඩ් 10ක් දැම්මොත් එහෙම ඒ ට්‍රේඩ් 10න් ට්‍රේඩ් 8ක් හෝ 7ක් ඔයා හරියාකාරව රන් කරගත්තොත් එහෙම ඔයාට හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. මොකද මම එහෙම කියන හේතුව තමයි දැන් ඔයා ස්ටොප් ලොස් එකක් පාවිච්චි කරනකොට ඔයාට ඒ ට්‍රේඩ් එකේදී ඔයාගේ ස්ටොප් ලොස් එක හිටුනාට පස්සේ ඔයා ට්‍රේඩ් එකේ තිනින් අමතක කරලා දානවා. ඊට පස්සේ නැවත ඔයා අලුත් ට්‍රේඩ් එකකට පටන් ගන්නවා. හරිද? අපි හිතමු මේ ට්‍රේඩ් එකත් ඔයා ලොස් වුණා. ඊට පස්සේ තුන්වෙනි ට්‍රේඩ් එකත් පටන් ගන්නවා. ඒ ට්‍රේඩ් එකෙන් ඔයාට පුළුවන් අර ලොස් වෙච්ච එකත් එක්ක රිකවර් කරගන්න. ඉතින් ගොඩක් අය කරන මිස්ටේක් එකක් තමයි මේ ස්ටොප් ලොස් එක මූව් කරගෙන යනවා. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට ඔයා එන්ට්‍රි පොයින්ට් එක හිතන්නකෝ. දැන් එන්ට්‍රි පොයින්ට් එක අපි එන්ට්‍රි ගන්නවා. අර ඉන්නලා ස්ටොප් ලොස් එක තියා ගන්නවා. දැන් මාකට් එකේ අපි මෙතන සෙල් එකක් නේ දාලා තියෙන්නේ. එතකොට මේ ට්‍රේඩ් එක අපි හිතමු උදාහරණයක් විදිහට චුට්ට මේක මේ විදිහට උඩට එනවා. ස්ටොප් ලොස් එක ගාවට එනවා. ඊට පස්සේ ඔයා මොකද්ද පැනික් වෙලා බය වෙලා ඔයා කරන්නේ මේ ස්ටොප් ලොස් එක තව ටිකක් උඩින් තියෙනවා. මෙන්න මේ විදිහට ස්ටොප් ලොස් එක මූව් කරනවා. එතකොට ඔයාගේ මොකද්ද වෙන්නේ? අර පළවෙනි ට්‍රේඩ් එකෙන්ම ඔයා ඒ කරන දෙයින් ඔයාගේ බැලන්ස් එක තව දුරටත් ඔයා අඩු කර ගැනීමක් තමයි එතනදී කරන්නේ. ඔයා හිතනවා මාකට් එක මෙතනින් රිවර්ස් වෙයි කියලා. පොඩ්ඩක් උඩට ගිහලා මාකට් එක මෙහෙම පල්ලෙහාට රිවර්ස් වෙයි කියලා ඔයා හිතනවා. ඉතින් ඉමෝෂනල් ට්‍රේඩ් දාන්න එපා කිසිම වෙලාවකදී. මොකද මාකට් එකක් යන් ට්‍රෙන්ඩ් එක ඔයාට ඉමෝෂනලි වෙනස් කරන්න බෑ. ඒ ට්‍රෙන්ඩ් එකේ බ්‍රේක් මාකට් එක තව උඩට යනවා. ඊට පස්සේ වෙන්නේ අර එක ට්‍රේඩ් එකකින් ඔයාගේ සම්පූර්ණ මුදලම ඔයා නැති කර ගන්නවා. මේ ස්ටොප් ලොස් එක ඔයා මූව් කරගෙන උඩට යන්න ගියොත් එහෙම. ඒකින්ද කිසිම වෙලාවකදී ඔයාගේ සෙටප් එක ට්‍රේඩ් එක දැම්මට පස්සේ වෙනස් කරන්න එපා. හරි. දෙවෙනි කාරණේ තමයි ඔයා හොඳට එන්ට්‍රි අරගත්තා. අරගෙන වෙලා ඔයා ප්‍රොෆිට් උත් කරගෙන එනවා. උදාහරණයක් විදිහට ඔයා හිතන්න. දැන් මෙතනදී මම දීලා තිනවා TP1, TP2 සහ TP3. ඉතින් මේ TP1 කියන එකේ තේරුම තමයි take profit 1 එක, take profit 2 එක සහ take profit 3 එක. එතකොට අපිට පුළුවන් ඔටෝමැටිකලිම TP1 එක ඕනනම් තියාගන්න. එහෙම නැත්නම් TP2 එක තියාගන්නත් පුළුවන්, TP3 එක තියාගන්නත් පුළුවන්. ගොඩක් දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි එක්ස්නස් එකේදී අපිට පුළුවන් ද මේ take profit 3ක් එකපාර තියාගන්න කියලා. එහෙම තියාගන්න බෑ.
වාට එක TP එකයි තියන්න පුළුවන්. එතකොට මෙතනදි දැන් වාට බලා ගන්න පුළුවන් මගේ take profit 2 එකත් hit වෙලා තියෙනවා. මේ විදිහට take profit 2 එකේ hit වුණාට පස්සේ කරන්න ඕන දෙයක් තමයි TP1 එක මම මෙතන තියලා තියෙනවානේ. ඒ කියන්නේ අපේ entry point එක අරගෙන දැන් මම ඔයාලට පෙන්නන්නම් ඒක. දැන් මේ ඊතලෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තමයි මගේ entry point එක තියෙන්නේ. හරිද? මම trade එක ගත්තේ මෙන්න මෙතනදී. මම මේක සුදු පාටින් දාගන්නම්. trade එක ගත්තේ මෙන්න මෙතනදී. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ trade එකේ මෙන්න මේක hit වුණා. හරිද? take profit 1 එක hit වුණා. take profit 1 එක hit වුණාට පස්සේ ඔයා කරන්න ඕන දෙයක් තමයි BE කරන එක. අනිවාර්යයෙන්ම ඔයා BE කරන්න ඕනේ. ඉතින් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මොකද්ද මේ BE කියන්නේ කියලා. BE කියන්නේ break even. break even කරන ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි ඔයාට පුළුවන් දැන් trade එක මෙන්න මෙතනනේ තියෙන්නේ. දැන් අපි හිතමු මේ TP1 එක ගාව hit වෙලා තමයි trade එක තියෙන්නේ. එතකොට ඔයා සාමාන්‍යයෙන් pips 0.1 වලින් වගේ trade එකක් දැම්මොත් ඔයාට පුළුවන් ඒ trade එකෙන් half close කරන්න. ඒ කියන්නේ 0.05 වගේ ඔයාට පුළුවන් ඒ trade එකෙන් close කරලා දාන්න. එතකොට ඔයාගේ profit එකක් යම් තාක් දුරකට අරගෙන තින්නේ. එතකොට 0.05 වලින් තමයි ඉතිරි ටික රන් වෙන්නේ. හරිද? එහෙම නැත්නම් ඔයාට කරන්න පුළුවන් දෙයක් තමයි මේ stop loss එක ඔයා ගේන්න ඕනේ මෙන්න මේ entry point එකට. හරිද? ඒ කියන්නේ ඔයා trade එක ගත්ත තැනට stop loss එක move කරනවා. ඒක කරන්න හේතුවක් තමයි දැන් example එකක් විදිහට අපි හිතමු මේ trade එක නැවත මේක රිවර්ස් වුණා කියලා උඩට ගියා කියලා. එතකොට මේ ස්ටොප් ලොස් එක හිට් වුණාට ඔයාගේ කිසිම මුදලක් ඔයාගෙන් කැපෙන්නේ නැහැ. ඔයාට එතන ප්‍රොෆිට් එකකුත් නැහැ, ලොස් එකකුත් නැහැ. මොකද එන්ඩි පොයින්ට් එකෙන් තමයි මේ ට්‍රේඩ් එක ඔයා ක්ලෝස් කරලා දාලා තියෙන්නේ. හරිද? අපි හිතමු මේ ට්‍රේඩ් එක දැන් අපි ස්ටොප් ලොස් එක එන්ඩි පොයින්ට් එකට ගෙනාවා. අපි හිතමු මේ ට්‍රේඩ් එක මේ ස්ටොප් ලොස් එක කියන්නේ එන්ඩි පොයින්ට් එකට අපි ස්ටොප් ලොස් එක ගෙනාවට එතන හිට් උන්නේ නැහැ. ට්‍රේඩ් එක පල්ලෙහාට ආවා. එතකොට දැනට තියෙන තත්ත්වයක් එක්ක බලද්දී ඔයාට ලොකු ප්‍රොෆිට් එකක් මෙතනදී ඇවිල්ලා තිනවා. ඔයාට බලා ගන්න පුළුවන්. හරිද? මෙතන ඔයාට බලා ගන්න පුළුවන් මම මෙතන BE කරා. ඒ කියන්නේ ස්ටොප් ලොස් එක ගෙනාවා එන්ට්‍රි පොයින්ට් එකට. නමුත් ඔයාට බලා ගන්න පුළුවන් මේ ට්‍රේඩ් එක මම ප්‍රෙඩිට් කර ආකාරයටම පල්ලෙහාට ට්‍රේඩ් එක මේ විදිහට ඇවිල්ලා තිනවා. ඒතර මේක මම කරන්නේ මගේ රිස්ක් එක මම මැනේජ් කරගන්න, රිස්ක් එක අඩු කරගන්න. මොකද මම මේ ස්ටොප් ලොස් එක මෙතනට ගෙනාවේ නැත්තම් හරිද? අපි හිතමු මේ ට්‍රේඩ් එක යනවා කියලා මෙන්න මේ විදිහට උඩට. එතකොට මේ ස්ටොප් ලොස් එක හිට් වුණොත් එහෙම මට මගේ මුදලින් කොටසක් මට ලොස් වෙනවා. ඒ කියන්නේ උදාහරණයකට ස්ටොප් ලොස් එක දක්වා තියෙන පිප්ස් ගාන මට මගේ ෆන්ඩ් එකෙන් අඩු වෙලා යනවා. ඉතින් ඒක මැනේජ් කරගන්න තමයි අපි මේ ස්ටොප් ලොස් එක මූව් කරගෙන එන්ඩ් පොයින්ට් එකට ගේන්නේ. ඒක කරලත් මදි. හරිද? ඒක කරලත් මදි කියන හේතුව තමයි දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දැන් මේක TP2 එකත් හිට් වෙලා ඉවරයි. මේ TP2 එක හිට් වුණාට පස්සේ අපි කොයි වෙලාවකදක්වත් ප්‍රෙඩිට් කරන්න හොඳ නැහැ මේක TP3 එකටත් යයි කියලා. මෙන්න මේ විදිහට TP3 එකටත් යයි කියලා අපි හිතන්න හොඳ නැහැ. ගොඩක් දෙනෙක් කරන මිස්ටේක් එකක් තමයි හොඳටම ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ හරියක් වෙද්දි සාමාන්‍යයෙන් අපි හිතමු මෙතන මම 0.1 වලින් ට්‍රේඩ් එකක් දැම්ම කියලා. දැන් මෙතන උදාහරණයක් මෙතන සාමාන්‍යයෙන් පිප්ස් 300ක් වගේ ප්‍රමාණයක් මූව් වෙලා තියෙනවා. ඒතර පිප්ස් 300ක් කියන්නේ ඩොලර් 300ක් වගේ ප්‍රමාණයක් තමයි 0.1 වලින් දැම්මොත් එහෙම. දැන් ඔයා ඩොලර් 300 ප්‍රොෆිට් කරගෙන ඇවිල්ලා අපි හිතමු මේ ට්‍රේඩ් එක තව ටික වෙලාවක් යද්දි එහෙම නැත්නම් තව පැයක් වගේ කාලයක්, පැය දෙකක් වගේ කාලයක් යද්දි නැවත මේක උඩට මේ විදිහට එනවා. අපි හිතමු ඔයා ගත්ත එන්ඩි පොයින්ට් එකට යනවා කියලා. ඊට පස්සේ මේ බැලන්ස් එක වගේ 300 නේ පෙන්නන්නේ. එතකොට බිඳුවනේ. හරිද? බිඳුව තමයි පෙන්නන්නේ එන්ට්‍රි පොයින්ට් එකට ආවට පස්සේ. ඊට පස්සේ ඒකත් උඩට මේ විදිහට ගියොත් එimhe ඔයාට මයිනස් එකක් පෙන්නන. හරිද? මයිනස් එකක් තමයි ඊට පස්සේ පෙන්නන්නේ. දැන් අපි කරන ගොඩක්ම කරන මිස්ටේක් එක තමයි මේ විදිහට හොඳට ඔයා ප්‍රොෆිට් කරගෙන එනවා. ඇවිල්ලි වෙරලා ඔයා හිතනවා මේක TP3 එකත් හිටනකම් යයි ඒකින්ද මම මේ ට්‍රේඩ් එක හෝල් කරන් ඉන්න ඕනේ කියලා. ඔයා මොකද කරන්නේ? එහෙම හෝල් කරන් ඉන්න බලන්නවා හොඳටම ඔයා මේ හෝල් කරන් ඉන්න අවස්ථාවවලදී ට්‍රේඩ් එක රිවර්ස් වෙලා ආපස්සට ගිහිල්ලා නැද්ද කියලා කාරණා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ අවස්ථාවකදී මේක හොඳ ඔපචුනිටි එකක්. හැම වෙලේම මම කියනවා පෙරේත වෙන්න එපා ට්‍රේඩ් කරනකොට. පෙරේත වුණොත් එහෙම ඔයාට සිද්ධ වෙන්නේ ඔයාගේ මනි නැති කරගන්න. එහෙම නැත්නම් සල්ලි නැති කරගන්න. තණ්හාව නිසා සල්ලි නැති වෙනවා කියන්නේ. ඉතින් මේ වගේ වෙලාවකදී ඔයාට කරන්න පුළුවන් අනිත් කාරණේ තමයි දැන් මම ඔයාට කියන්නේ TP1 එක හිට වුණාට පස්සේ ස්ටොප් ලොස් එක මූව් කරන්න කියලා එන්ට්‍රි එකට. ඊට පස්සේ ඔයා කරන්න ඕන දෙයක් තමයි TP1 එකට ඔයා ගේන්න ස්ටොප් ලොස් එක. එතකොට
මේ ට්‍රේඩ් එක අපි හිතමු එක්සාම්පල් එකක් විදියට ඔයා ප්‍රෙඩික්ට් කරන ආකාරයට TP3 එකට ගියොත් ඔයා ගොඩ. හරි එහෙම නැත්නම් මේක මේ විදියට අපි හිතමු උඩට ගියා කියලා ට්‍රේඩ් එක නැවත උඩට ගිහිල්ලා මේ ස්ටොප් ලොස් එක වැදිලා ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. හැබැයි මේ ට්‍රේඩ් එක මෙතනදී ක්ලෝස් වුණාට ඔයාට මේක ප්‍රොෆිට් එකක් එක්ක තමයි ක්ලෝස් වෙන්නේ. මොකද TP1 එක ගාවට ඔයා ස්ටොප් ලොස් එක ගෙනාවා. මෙතනදී සාමාන්‍යයෙන් ඔයාට ඩොලර් 10ක විතර ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් මම හැම වෙලේම කියන දෙයක් තමයි මේ ට්‍රේඩින් කියන එක අද හෙට නැති වෙන්නේ නැහැ. ඔයා මරණ තාක්කල්ම ට්‍රේඩින් කියන එක පවතිනවා. ඉතින් ඒ හින්දා ඔයා කරන්න ඕන දෙයක් තමයි ඔයා හිමින් සීරුවේ ඉවසීමෙන් ඔයා ට්‍රේඩ් කරගෙන යන්න ඕනේ. කලබලයට ට්‍රේඩ් දෙක තුන දාලා එහෙම කරන්න යන්න එපා. දවසට ඔයා ප්ලෑන් එකක් තියාගන්න ඩොලර් මෙච්චර ගාණක් මම හොයනවා කියලා. ඔයාගේ ෆන්ඩ් එකේ හැටියට ඒක තීරණය කරන්න. සාමාන්‍ය ඩොලර් 100ක් වගේ තියෙනවා නම් දවසකට ඩොලර් 5ක් වගේ ප්‍රමාණයක් හොයන්න try කරන්න. ඊට පස්සේ ඩොලර් 1000ක් විතර ගියාට පස්සේ ඩොලර් 50ක් වගේ හොයන්න try කරන්න. මේ විදිහට ඔයා ටික ටික ඔයාගේ බැලන්ස් එක එහෙම නැත්නම් ෆන්ඩ් එක වැඩි කරගෙන යන්න උත්සාහ කරන්න. ඉතින් මෙතනදී ඔයාලට කියන්න ඕන දේ තමයි රිස්ක් එක. මේ රිස්ක් එක අනිවාර්යයෙන්ම ඔයා හොඳට මැනේජ් කරන්න ඕනේ. මොකද ට්‍රේඩින් කියන එකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ රිස්ක් එක හොඳට දැනගෙන තමයි අපි ට්‍රේඩින් වලට අවතීර්ණ වෙන්නත් ඕනේ. ඒක ගැනත් ඔයාලට මෙතනදී මතක් කරනවා. ඉතින් වීඩියෝ එකේ අද මට කියන්න ඕනේ මෙන්න මේක ගොඩක් කොමන් මිස්ටේක් එකක් තමයි මේක. ගොඩක් අය ට්‍රේඩ් එක එන්ට්‍රිය හොඳට ගන්නවා. ඒ වගේම ටික වෙලාවක් යද්දී එයා හොඳටම මේක කරගෙන ඇවිල්ලා තව ටික වෙලාවක් යද්දී මේක හෝල් කරන් ඉන්නකොට ඔයාට සිද්ධ වෙන දෙයක් තමයි ලොස් වෙන එක. මොකද මාකට් එකට වෙස්සලා ලොස් වෙන්න පුළුවන්. ඒ හින්දා හැම වෙලේම ඔයා අවධානය මේ සෙටප් එකට දෙන්න. මේ විදිහට කරන්න. මේ විදිහට කරොත් එimhe ඔයාට ට්‍රේඩින් වලින් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. මේකට අපි රිස්ක් මැනේජ්මන්ට් කියලාත් කියනවා. ඉතින් යාළුවනේ ඔයාට පුළුවන් අපේ සෝෂල් මීඩියා channels වලට සම්බන්ධ වෙන්න පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඒ වගේම ඔයාට තාම Exness account එකක් නැත්නම් ඔයාට පුළුවන් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන link එකෙන් ගිහිල්ලා Exness account එකක් හදාගන්න. ඒ වගේම මේක හදන විදිය දන්නේ නැත්නම් ඒක හදන විදියේ වීඩියෝකුත් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාලා තියෙනවා. එහෙනම් යාළුවනේ නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හම්බෙන්නම් අපිට ජයග්‍රහී සුබම සුබ දවසක්.